ගුණවති තමන්ගේ එකම පුත්‍රයා සහ තමන්ගේ ලේලියත් එක්ක මේ නිවස තුල ජීවත් වෙනවා. මොවුන් තිදෙනාම බොහෝම සමගියෙන් බොහෝම හොඳින් මේ නිවස තුල ජීවත් වෙනවා. නමුත් හිටිහැටියම ගුණවතීගේ පුත්‍රයාගේ රැකියාව අහිමි වෙනවා. ඒත් එක්කම ඔවුන්ට බොහෝම ලොකු කරදර ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මම නම් කීයටවත් හිතුවේ නෑ නිමාලියෝ මහත්තයා මාව රස්සාවෙන් අයින් කරයි කියලා. අනේ මන්දා දැන් ඉතින් ඉක්මනටම රස්සාවක් හොයාගන්නත් ඕනේ. අපේ ගමේ කියලා ඉතින් මහා ලොකුවට රස්සාවල් නෑ නෝ. මට නගරයටවත් යන්න වෙයිද දන්නේ නෑ. ඒක තමයි මහත්තයෝ. දැන් ඔහේ මාසයක් විතරම රස්සාවක් එව්වා. තාම ඉතින් රස්සාවක් හම්බ වුණේ නෑනේ. කුලී වැඩක් කියලා හම්බ වෙන්නේත් මාසෙකට 2-3 දවසයි. ගේ හරිය මොනවත්ම නෑ මහත්තයෝ. උයන්ඩත් අද උදේටත් අම්මට කන්න දෙයක්වත් දෙන්න බැරි වුණා. එනින් ගමන් පියදාස මලයා හම්බ වෙලා මට අල්ලපු මාළු වගේක් දුන්නා. පියදාස මලයා විකුණන්න අරගෙන යන ගමනුයි හිටියේ. මට රස්සාවක් නැහැ කියලා දන්න හින්දා මට නිකම්ම මාළු කුරියෝ දෙන්නෙක් දුන්නා. ආම්මන්ගෙනත් ඒක කුසියෙන් තිබ්බා. දැන් මම හාමිනේ ගිහින් ඕක වියලා ගන්නකො. හාල් ටිකකුත් මම එනින් ගමන් කඩෙන් ඉල්ලගෙනයි ආවේ. ඒ ටික වියලා ගන්න. අපි තුන්දෙනාම දවල්ට කෑම ටික කමුකෝ. අනේ ඒක නම් හොඳයි මහත්තයෝ. අම්මාගේ දැන් වයසත් එක්ක අම්මට හොඳ කෑම වේලක් දෙන්න ඕනේ. ඒත් ඉතින් හරි හැමම් පෝෂණයක් තියෙන කෑමක් අපිට දෙන්න විදිහක් නැහනේ. මාළුවෝ හම්බ වෙච්ච එක නම් හොඳයි. මම ඉක්මනින්ම උයලා ගන්නම්කෝ. තමන්ගේ ස්වාමියාට මාළු ලැබුණු බව දැනගත් නිමාලි බොහෝම සතුටටපත් වුණා. මොකද මොවුන් තිදෙනාම උදේ වරුවේවත් ආහාර අරගෙන තිබුණේ නැහැ. ඉතින් දවල් වරුවටවත් හොඳ ආහාර වේලක් ගන්න කියලා හිතාගෙන නිමාලි මේ මාළු යන්න පටන් ගත්තා. අම්මට ගොඩක් බඩගිනී දම්මේ. ඔහොම තව විනාඩි 5ක් ඉන්නකෝ. මං ඉක්මනටම මේ කෑම එක හදලා ගන්නම්. අම්මට ඉක්මනින්ම මම බත් එක බෙදලා අරගෙන එන්නම්කෝ. අම්මා එතකල් වාඩි වෙලා ඉන්න. මාළු නේද දුවේ උයන්නේ? අනේ මට නම් කන්න පිරියක් නෑ දුවේ. මට මාළුත් එක්ක බත් කන්න හිතෙන්නේ නෑ. ඒ හින්දා දුවයි පුතයි කන්නකෝ. මට නම් දැන් බත් කන්න බෑ. ඔය ඉතුරු වෙන කෑම ටිකක් තියෙනවා නම් ඒ ටික රැටත් තියාගන්න. එතකොට ඉතින් දුවටයි පුතාටයි ඒ කෑම ටික රැට කන්න පුළුවන් නෝ. ඒ මොකද මේ මාළු කන්න බෑ කියලා කියන්නේ? මේ අම්මා කන්න කැමතිම වර්ගයේ මාළු. මම රසට උයලයි තියෙන්නේ. අනේ අම්මේ උදේට කාලත් නෑනේ. අම්මා මුරණ්ඩු නොවී මේ කෑම ටිකක් කන්න. මට නම් දැන් ආයේ කෑම කන්න බෑ දුවේ. මට කෑම කන්න කිසිම පිරියක් නෑ. ඔය ළමයි දෙන්න දැන් ඔය කෑම ටික කන්නකෝ. ඉතුරු වෙන කෑම තියෙනවා නම් විසික් කරන්නේ නැතුව ඒව රැයට තියාගන්න. සතා සිව්පාවට දෙන්න කියලා ඉතින් අපි ළඟ මහලකු කෑම නෑනේ. දැන් ඉතින් දුවයි පුතයි කන්නකෝ. අනේ පව් දෙවියනේ අම්මා. අම්මා ඔය කන්නේ නැතුව ඉන්නේ පිරියක් නැති නිසාවත් මාළු කන්න බැරි නිසාවත් නෙවෙයි. අපේ අම්මා මේ උයන මාළු කන්න මොන තරම්නම් කැමතිද? අම්මා ඔය කන්නේ නැතුව ඉන්නේ. එතකොට අම්මා කන කෑම ටික ඉතුරු වුනහම මටයි මහත්තයාටයි රැයට කන්න කෑම ඉතුරු වෙන හින්දා. නැතුව අම්මගේ තියෙන නපුරුකමකටවත් අම්මට කෑම කන්න බැරි කමකටවත් නෙවෙයි. ඒ තරම්ම අම්මා අපි ගැන හිතනවා. අනේ මන්දා ඉක්මනටම මේ ප්‍රශ්න ඉවර කරගන්න තිබ්බනම්. හොඳයි. මම ඔයාගේ තාච්චිය. මට දැන් කියන්නකෝ ඔයාගේ තියෙන ප්‍රශ්න මොනවද කියලා. මට පුළුවන් ඔයාගේ තියෙන ඕනම ප්‍රශ්නයක් විසඳලා දෙන්න. ඔයා හැමදාම මේ ලිප ළඟට ඇවිත් ගොඩාක් වෙලා අඬනවා. මම ඒව හොඳටම දැකලා තියෙනවා. ඒකයි මම මේ ඔයාට උදව් කරන්න හිතුවේ. මොනවා? මේ තාච්චිය කොහොමද කතා කරන්නේ? මම මේ තරම් කාලයක් මේ තාච්චියේනේ යුවේ. ඒත් අද කොහොමද මේ තරම් පුදුම සහගත දෙයක් උනේ? ඔයා කොහොමද මට උදව් කරන්නේ? මාව මේ ගෙදරට අරගෙන ආවේ ඔයාගේ මහත්තයාගේ තාත්තා. ඔයාගේ මාමා තමයි මාව මෙහෙට අරගෙන ආවේ. ඒත් මේ කවුරුවත්ම දන්නේ නෑ මම මායා තාච්චියක් කියලා. මාව මේ ගෙදරට අරගෙන ආපු දවසේ ඉඳලම මේ ගෙදර වුණ සේරම දේවල් මම දන්නවා.
ඒත් ඔයාලට දැන් ගොඩාක් ප්‍රශ්න ඇවිල්ලා. ඒකයි මම ඔයාලට උදව් කරන්න තීරණය කළේ. අදින් පස්සේ ඔයාලා කෑම ගැන හිතන්න ඕන නෑ. ඔයා මේ ලිප විතරක් පත්තු කරලා මේ තාච්චියට වතුර දාන්නකෝ. ඔයා හිතන ඕනෑම කෑමක් මේ තාච්චියෙන් එතකොට ඔයාට ගන්න පුළුවන්. තාච්චියෙන් ඉබේම කෑම හැදෙයි. අදින් පස්සේ ඔයාලා කවදාවත්ම කෑම ගැන වද වෙන්න එපා. මං ඔයාලට මගේ මායාවෙන් නොමිලේම කෑම හදලා දෙන්නම්. ඔයාට කරන්න තියෙන්නේ මේ ලිප පත්තු කරලා මාව වතුරෙන් පුරවන එක විතරමයි. අනේ දෙවියනේ, ඔයා මේ කියන්නේ ඇත්තක් නම් ඔයාට බොහෝම ස්තුතියි. අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ. ඔයාට අපේ ගෙදර වෙන හැම දෙයක්ම පේනවා නම් ඔයා දන්නවනේ අපි මොනතරම් අසරණ වෙලාද ඉන්නේ කියලා. බොහෝම ස්තුතියි ඔබට. අපිට ජීවිතේ ලැබුණු ලොකුම උදව්ව තමයි ඔයා මේ කරන්නේ. මේ විදිහට කාලය ගෙවිලා ගියා. ඉතින් ඇත්තටම මායා තාච්චිය මේ පවුලේ අයට ගොඩක් උපකාරී වුණා. මායා තාච්චිය පොරොන්දු වුණු විදිහටම මොවුන්ට ආහාර දෙන්න පටන් ගත්තා. ඉතින් නිමල් සතියකට එක දවසක් වගේ කුලියක් හොයාගෙන කරන්න පටන් ගත්තා. මොකද ඔවුන්ට අවශ්‍ය කරන කෑම සෑම දෙයක්ම ලැබෙන නිසා එදිනෙදා අවශ්‍ය වන වෙනත් දේවල් ලබා ගැනීමට පමණයි ඔවුන්ට මුදල් අවශ්‍ය වුණේ. ඉතින් නිමල් සහ නිමල්ගේ බිරිඳත් මොවුන්ගේ අම්මාත් මේ සෑම දෙයක්ම රහසක් විදිහට තබාගෙන බොහෝම සතුටින් අවශ්‍ය සෑම ආහාරයක්ම කාලා බීලා ගොඩක් සතුටින් ජීවත් වෙනවා. මේ තරම් කාලයක් නොකාපු කෑම පවා ඔවුන්ට දැන් කන්න ලැබෙනවා. ඈබොල මම නිමල්ව දැන් රස්සාවෙන් අස් කරලා මාස 2කටත් කිට්ටු වෙනවා නෝය. නිමල් හරි හමං විදිහකට දැන් රස්සාවක් කරන්නේත් නෑ. ඒත් කොහොමද නිමලුයි නිමල්ගේ පවුලේ අයයි ඔය තරම් හොඳට ජීවත් වෙන්නේ? බොහෝම හොඳින් ඉන්නවා නෝය. කිසිම අගහිඟකමක් පේන්න නෑ. ඒකනේ නම් මුදලාලි, මමත් දැන් දවස් 2-3කදීම දැක්කා. නිමල් බොහෝම හොඳට ඉන්නවා. මුදලාලි ළඟ වැඩ කරනකොට හිටියටත් වඩා හොඳට ඉන්නවා. මුදලාලිතින් නිමල් වස් කරේ නගරේ හිටපු වෙලෙන්දෝ නිමල්ගේ වැඩ හොඳයි කියපු නිසා නෑ. නගරේ ඉන්න වෙලෙන්දෝ නිමල්ව වැඩට ගත්තොත් මුදලාලිගේ ව්‍යාපාර බංකොලොත් වෙයි කියලායි මුදලාලි හිතුවේ. ඒත් මුදලාලි මෝඩ වැඩක්ද කොහෙදෝ කරගත්තේ නිමල් වස් කරලා. සමහර විට දැන් නිමල් නගරේ වෙලෙන්දොත් එක්ක එකතු වෙලා ව්‍යාපාරයක්වත් පටන් අරගෙනද දන්නෙත් නෑ. ඒක තමයි මාත් මේ කල්පනා කරේ. නගරේ ඉන්න මුදලාලිලා ටික නිමල්ගේ වැඩත් එක්ක බොහෝම පැහැදීමෙනව ඉන්නේ. සමහර විට නිමල්ව ව්‍යාපාරවලට බඳවගෙනද දන්නෙත් නෑ. එහෙම වුණොත් නම් මගේ තියෙන හැම ව්‍යාපාරයක්ම වැඩි කලක් යන්න කලින් බංකොලොත් වෙයි. ඔහේ මට දැන් උදව්වක් කරන්න ඕනේ. ඔහේ නිමල්ගේ ගෙවල් පැත්තට ගිහිල්ලා හොඳට සෝදිසියෙන් ඉන්න. නිමල් මොනවද කරන්නේ? හම්බ වෙන්නේ කවුද? ඔය හැම දෙයක් ගැනම ඉක්මනටම විස්තර හොයාගෙන ඇවිත් මට කියන්න. නැත්තම් මට නිදහසේ නිින්ද යන්නේවත් නෑ. හොඳයි මුදලාලි. මුදලාලි කියපු විදිහට මම වැඩ ටික කරන්නම්කෝ. අද රෑම යන්නම් මං නිමල්ලගේ ගෙදෙට්ට. නිමල් ඔය ව්‍යාපාර ගැන බලනවා නම් අනිවාර්යෙන්ම රෑට ඔය ගැන විස්තර පවුලේ අයත් එක්ක හරි කතා කරන්න එපයි. අඩුම තරමින් මුදල් ගැන හරි සාකච්ඡා කරන්න එපයි. මම ඒක නිසා අද රෑම යන්නම්කෝ නිමල්ගේ ගෙදරට. මොකද මනුස්සයෝ මේ උදේ පාන්දර පරණ තාච්චියකුත් අරගෙන අපේ ගෙදරට ආවේ? ඔහේට මොලේ අමාරුවක්වත් හැදිලාද? මෙන්න මේ පරණ තාච්චිය තමයි මුදලාලි නිමල්ගේ ගෙදර තියෙන රහස. නැතුව නිමල් ව්‍යාපාර කරනවා නෙවෙයි. ඒ පාර ඔහෙත් මට මේ බොරු කියාගෙන එනවද? ඔහෙට ඇත්තටම පිස්සුද? මට පිස්සු නෑ මුදලාලි. මම මේ ඇත්තමයි කියන්නේ. ඊයේ මම මුදලාලිට කිව්වනේ ඊයේ රෑම මම නිමල්ලගේ ගෙදරට යනවා කියලා. ඉතින් ඒ කියපු විදිහටම මම නිමල්ලගේ ගෙදරට ගියා. ගිහින් ගේ ඇතුලේ මොනවද වෙන්නේ කියලා හොරෙන් බලාගෙනයි හිටියේ. එතකොට තමයි මේ දේ සිද්ධ වුනේ. නිමල්ගේ හාමිනේ මේ තාච්චිය ලිපෙන් තියලා ලිප පත්තු කරලා තාච්චියට වතුර එකක් දැම්මා. ඊට පස්සේ රෑට කන්න ඕන මොනවද කියලා කිව්වා. ඉබේම මේ තාච්චියන්නේ කෑම එක මතු වුණා. බොහෝම සුවඳට රසවත් පාටට තිබුණා. මෙන්න මේ තාච්චිය හින්දායි මුදලාලි නිමල් රස්සාවක් කරන්නේ නැත්තේ. නිමල්ටයි නිමල්ගේ පවුලේ අයටයි කන්න බොන්න ඕන හැම දෙයක්ම මේ තාච්චියෙන් හම්බ වෙනවා. අතුරුපසද පළතුරුද කෑම වීම මේ හැම දෙයක්ම මේ තාච්චියෙන් හම්බ වෙනවා මුදලාලි. ඒක තමයි නිමල්ලගේ රහස.
මොනවා? ඔහේ ඔය කියන්නේ ඇත්තක් නම් ඔහේ මේ කරලා තියෙන වැඩේ බොහෝම හොඳයි. ඔහේ හොඳ වෙලාවට තමයි මේ තාච්චිය මෙහාට අරගෙන ආවේ. ඔහේ මේක අරගෙන එනවා කවුරුත්ම දැක්කේ නෑ නේද? දැන් ඉතින් එහෙනම් අපිටත් හිතේ හැටියට කෑම බීම හදාගෙන කන්න පුළුවන්. අපිට ඕන කරන හැම දෙයක්ම කන්න පුළුවන් නෑ. මුදල් වියදමකුත් නෑ. ඔහේ නම් හොඳම වැඩක් තමයි කරලා තියෙන්නේ. මෙහෙම කියපු මොවුන් මේ තාච්චිය ලබා ගන්න උත්සාහ කරනවත් එක්කම මේ තාච්චියෙන් බොහෝම කළු දුමාරයක් විහිදෙන්න පටන් ගත්තා. මේ දුම එන්න එන්න වැඩි වුණා. මේ මුදලාලිටත් මුදලාලිගේ සේවකයාටත් නිවස තුළ ඉන්න බැරි තත්ත්වයක් උදා වුණා. මුළු නිවසම කළු දුමාරයකින් වැහෙන්න පටන් ගත්තා. ඒ වගේම හුස්ම ගන්නත් අපහසු වුණා. ටිකෙන් ටික මේ දුම වැඩි වෙනවත් එක්කම නිවසට පිටිනුත් මේ දුම පැතිරෙන්න පටන් ගත්තා. ඒ වගේම ගමෙත් මේ දුම පැතිරෙන්න පටන් ගත්තා. මේ දුම බොහෝම විස දුමක් බවයි ගමේ මිනිසුන් හිතුවේ. ඉතින් හැමෝම කලබලයටපත් වුණා. මේ බව දැනගත්ත ගමේ පූජකයෙක් නිමල් සමග මේ මුදලාලිගේ නිවසට පැමිණියා. පූජකතුමනි, ඔබතුමා මොකද මේ වෙලාවේ මෙහි ආවේ? ඔහේලා දැනටමත් දන්නවනේ ඔහේලා මොනතරම් ලොකු වැරැද්දක්ද කළේ කියලා. මම ආවේ ඒක නිවැරදි කරන්නයි. ඔහේලා දන්නවද? සෝබා දහමෙන් ලැබෙන දේවල් කවදාවත්ම කාටවත්ම වළක්වන්න බෑ. හිත හොඳ මිනිසුන්ට, කරුණාවන්ත මිනිසුන්ට, කවදාවත්ම වැරදි නොකරපු මිනිසුන්ට සෝබා දහම කවදාම හරි දවසක හොඳ දේවල් ලබා දෙනවා. ඔහේලා නිමල්ව රැකියාවෙන් අස් කරේ නිමල්ට ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් වෙයි කියලානේ. ඒත් නිමල්ට නිමල්ගේ තියෙන හොඳ හිත නිසා සෝබා දහමෙන් ත්‍යාගයක් ලැබුණා. ඒත් ඔහේලා එක හොරකම් කළා. ඔහේලා දන්නවද ඔහේලා ඒ කරපු වැරද්ද මොනතරම් ලොකුයිද කියලා? මේක බොහෝම බලගතු තාච්චියක්. මේක මායා භාජනයක්. මේ මායා භාජනය වැරදි මනුස්සයෙක් අතට ගියොත් මේ මායා භාජනයට ඒක හොඳින්ම දැනෙනවා. ඉතින් මේ මායා භාජනයෙන් විෂදුම පිටත් වෙනවා. ඔහේලා මේ කරපු වැරද්ද නිසා තව පොඩ්ඩෙන් නම් මේ ගමේ මිනිස්සු හැමෝම මැරිලා යනවා. මායා භාජනය විසදුම නවත්තපු නිසායි අපි හැමෝම බේරුනේ. ඔහේලා මේ කරපු වැරද්දට අනිවාර්යෙන්ම දඬුවම් ලැබෙන්න ඕනේ. කවදාවත්ම කාගේවත් දියුණුවකට බාධා කරන්න එපා. මිනිසුන්ගේ යහපතට හරස් වෙන්න එපා. තමන්ට ලද දෙයින් සතුටු වෙලා ජීවත් වෙන්න පුරුදු වෙන්න. දැන් කරුණා කරලා නිමල්ට හම්බ වුණ මායා භාජනය අපහු නිමල්ටම බාර දෙන්න. ඔන්න දුවේ, ඔයාලගේ මායා භාජනය මම අපහු අරගෙන ආවා. මේ මායා භාජනය බොහෝම බලගතු එකක්. මේක ඔයාලට කොහොම ලැබුණද කියලා නම් මම දන්නේ නැහැ. මට ඒක දැනගන්න උවමනාවකුත් නැහැ. කරුණා කරලා මේ භාජනය ගොඩක් පරිස්සමෙන් බලා ගන්න. ඔයාලට ලැබුණු මේ අපූර්ව ත්‍යාගය පරිස්සම් කරගන්න. එතකොට ඔයාලට මුළු ජීවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන් වෙයි. මම බොහෝම කාලයක් තිස්සේ මේ ගෙදර ඉන්නේ. මේ මිනිස්සු බොහෝම කරුණාවන්ත, කාටවත්ම වැරැද්දක් නොකරන මිනිස්සු. මේ මිනිස්සු කරදරයටපත් වුණ වෙලාවේ ඒක නිසයි මම මෙයාලට උදව් කරන්න ඉදිරිපත් උනේ. නමුත් අර නපුරු මිනිස්සු මාව අරගෙන ගියානේ. පූජකතුමනි, මුදලාලිටයි මුදලාලිගේ සේවකයාටයි ගමේ මිනිස්සුන්ගෙන් කරදරයක් උනේ නෑ නේද? ඒගොල්ලෝ අතේ වැරැද්දක් නැහැ. අපි වුණත් මේ වගේ කතා කරන මායා තාච්චියක් දැක්කොත් මේ මොකද්ද කියලා බලනවාමනේ. අපිටත් කුතුහලයක් ඇති වෙනවනේ. ඒක නිසා වෙන්න ඇති යාලා මේක අරගෙන ගිහින් බලන්න ඇත්තේ. අනේ බොහොම ස්තුතියි මේ තාච්චි අපිට අපහු ගෙනත් දුන්නට. අපිට තියෙන වටිනම දේ තමයි මේ තාච්චිය. තාච්චිය නැති වුණා කියලා දැනගත්තට පස්සේ අපේ අම්මත් ගොඩක් අසනීප වුණා. දැක්ක නේද පූජකතුමනි, මේ මිනිස්සු බොහෝම කරුණාවන්ත මිනිස්සු. මේ මිනිස්සුන්ට තිබ්බ වටිනම දේ අරගෙන ගිහිල්ලත් කවදාවත් අනිත් මිනිස්සුන්ට වෛර කරන්නේ නැහැ. මං ඕගොල්ලන්ට තවත් හොඳ අවස්ථාවක් දෙනවා. ඕගොල්ලන්ට මම මේ තරම් කාලයක් කෑම විතරයිනේ දුන්නේ. අදින් පස්සේ ඔයාලගේ ওই කරුණාවන්තකමට ත්‍යාගයක් විදිහට මමත් බොහෝම ලොකු ත්‍යාගයක් ඔයාලට දෙනවා. අදින් පස්සේ ඔයාලට මගේ මේ තාච්චියෙන් ඕනෑම දෙයක් ලබා ගන්න පුළුවන්. ඔයාලා හිතන ඕනෑම දෙයක් මේ තාච්චිය ඔයාලට ලබා දේවි. ඇඳුම් පැළඳුම්, ආහාර පාන, ආභරණ ආදිය, මිල මුදල්, කාසි, මේ හැම දෙයක්ම ඔයාලට මගේ තාච්චියෙන් ලබා ගන්න පුළුවන්. ඔයාලා හිතන්නේ මොනවද? ඒ හැම දෙයක්ම මේ තාච්චියෙන් ඔයාලට ලැබෙනවා. අදින් පස්සේ ඔයාලට ගොඩක් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් එදායින් පස්සේ මේ නිමල්ගේ පවුලට කවදාවත්ම අගහිඟකමක් නම් ආවේ නැහැ. ඒ වගේම බොහෝම හොඳින් ජීවත් වුණා.
මේ තාච්චියෙන් මුදල්, ආහාරපාන, ඇඳුම් මේ හැම දෙයක්ම ලැබුණ නිසා මෝන් බොහෝම සැපවත් ජීවිතයක් ගත කළා. තාච්චියෙන් මුදල් ඉල්වාගෙන නිමල් බොහෝම හොඳ අලංකාර නිවසකුත් තනාගත්තා. නිමලුත් තමන්ගේ බිරිඳත් අම්මාත් ඒ නිවසේ පදිංචියට ගියා. ඉතින් එදායින් පස්සේ ඔවුන් බොහෝම සතුටින් ජීවත් වුණා. අගහිඟකමක් නැතුව බොහෝම පොහොසත් මිනිසුන් වගේ ගොඩක් සතුටින් ජීවත් වුණා. මේ මායාකාර කතා කරන තාච්චියෙන් මේ හිත හොඳ මිනිසුන්ට ලැබුණු ත්‍යාගය නිසා ඔවුන්ගේ ජීවිත බොහෝම හොඳින් ගෙවිලා ගියා.